ලකුණු කීයද? එක්සෑම් එක කොහොමද? ටියුෂන් යනවද? අපි හැමෝම මේ දේවල් අහනවා. ඒත් දරුවට හොඳින් බෝඩ් එක පේනවද? සයිලන්ට් ස්ට්‍රෙස් එකක් එක්ක ෆයිට් කරනවද? ගුරු උපදෙස් හොඳින් දරුවට ඇහෙනවද? ස්කූල් බෑග් එක නිසා කොන්ද රිදෙනවද? දරුවෙකුගේ දියුණුව රඳා පවතින්නේ ලකුණු මත පමණක්ම නෙමෙයි. නිරෝගී සෞඛ්‍යයකින් පිරිපුන් දරුවෙක් සමාජයට දායාද කිරීම ඔබෙත් මගෙත් වගකීමක්. ඒ නිසාම තමයි සෙන්ට් ජෝසප් හොස්පිටල් වෙල්නස් සෙන්ටර් ප්‍රෝග්‍රෑම් එක අරගෙන අපි ඔබේ දරුවාගේ පාසලට එන්නේ. සෞඛ්‍ය ගැටලුවක් ඇතිනම් ඒ කලින්ම හඳුනාගෙන නිසි උපදේශන හා අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා දීමට අපගේ සමූහය ඔබගේ දරුවා වෙනුවෙන් කැපවී සිටිනවා. පළමු වසරේ සිට 13 වසර දක්වා වර්ධනය හා සංවර්ධනයේ සෑම අධීරයක් සඳහාම මෙය නිර්මාණය කරලා තියෙන්නේ. වර්ධනය හා සංවර්ධන අධීක්ෂණ, මුඛ සෞඛ්‍ය පරීක්ෂා, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පරීක්ෂා, පෝෂ්‍යදාහී ආහාර රටාවක් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳ මාර්ගෝපදේශන, නිසි එන්නත් නිසි වේලාවට ලැබෙනවාද යන්න පරීක්ෂා කිරීම, ඇලර්ජි සහ ඇදුමැති දරුවන්ට ඒ සඳහා පරීක්ෂණ, එක්සෑම් නිසා හෝ වෙන යම් හේතුවකට ස්ට්‍රෙස් වෙලා ඉන්න දරුවන්ට ස්ට්‍රෙස් පාලනය කර ගැනීමට අවශ්‍ය උපදේශන, ඒ වගේම අද සමාජයේ පාසල් සිසු බොහෝ දෙනා ගොදුරු වී සිටින මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් සහ තවත් උපදේශන සේවාවන් රැසක් මෙම වැඩසටහනේ අන්තර්ගත වෙලා තියෙනවා. දරුවෙක් නිරෝගී සිටින විට ඒ ළමයාට හොඳට පාඩම් කරන්න පුළුවන්, ඒ ළමයාට හැමදාම ඉස්කෝලේ පැමිණෙන්න පුළුවන්, කඩිසරව ක්‍රියාකාරකම් වලට මුහුණ දෙන්න පුළුවන්. සෙන්ට් ජෝසප් හොස්පිටල් සහ ඇමරිකානු එක්සත් ජනපදයේ කිඩ්ස් ඇන්ඩ් ටීන් මෙඩිකල් ගෲප් එක්වී රටේ අනාගතය වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත් වෙරළියක් ඇති කිරීමට ඔබගේ දරුවා වෙනුවෙන් කරනු ලබන මෙම සත්කාරයට දෙමාපියන් වශයෙන් හා ගුරුවරුන් වශයෙන් ඔබ දක්වන මෙම සහයෝගය සහ එකමුතුකම රටේ අනාගතය වෙනුවෙන් යහපත් නිරෝගී පරපුරක් බිහි කිරීමට මහඟු අත්දලක්. නිරෝගී පරපුරක් ශක්තිමත් අනාගතයක්. සෑම කුඩා පියවරක්ම සෞඛ්‍ය සම්පන්න හෙටක් ගොඩනගයි.